YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මම වගේම ඔයාලත් හොඳින් ඉති කියලා හිතෙනවා. ඔන්න ඉතින් මම ඔයාලට පොසොන් පෝය දවසේ මගේ පවුලේ අයත් එක්ක කොහෙද ගියේ, මොකද කරේ කියලා තමයි අද vlog එකකින් අරගෙන ආවේ. ඉතින් ඔන්න පෝය දවසේ මගේ අලුත් රෝස ගහේ ලස්සන ලොකු රෝස මලක් පිපිලා තිබුණා. උදේම ඉතින් ඔන්න බුදුපහන තියලා බුදුන්ට මල් පූජා කරා. ඊට පස්සේ අපි කොහේ හරි යන් කියලා කතා වුණා. ඔන්න ඉතින් ලෑස්ති වෙලා යනවා. පාරෙන් ගොඩාක් කට්ටිය හිටියා, ගොඩක් සෙනග හිටියා. එදා දන්සල් තියෙන හින්දා වෙන්නේ නැති කොහොම හරි ගොඩක් අය හිටියා. ඉතින් ඔන්න අපි ගියේ ගැටඹි පන්සලට. ට්‍රැෆික් එකත් ගොඩක් තිබුණා යන අතරමඟ. ඔය දන්සල් අයිස්ක්‍රීම් දන්සලකට පොලිමේ කට්ටිය ඉන්නවා. පියන් දන්සල් ගියේ නෑ, බබා හිටපු හින්දා මන්ට පන්සල් ගිහින් ආවා. ඔන්න ඉතින් අද කොහොම හරි ගැටඹි පන්සලෙත් ගොඩාක් කට්ටිය හිටියා, ගොඩක් සෙනග හිටියා. පාරේ ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා. කොහොම හරි ඉතින් අපි පන්සලට ගියා. ඔය යන්නේ අම්මලා දෙන්න බබාව වඩාගෙන යනවා. හස්බන්ඩ් ගියා කාර් එක පාක් කරලා එන්න කියලා. ඉතින් ඔන්න පන්සලට ගිහිල්ලා පහන් පත්තු කරලා මල් පූජා කරලා ඒ හැටියට බුදුන් වැන්දා. හැබැයි කොහොම හරි නිදහසේ හොඳට වැඳ ගන්න ලැබුණා. අර ඉස්සරහට කියනම් ගොඩාක් සෙනග හිටියා. ටිකක් එහාට වෙන්න එහෙම ලොකු සෙනගක් හිටියේ නැහැ. ටෙන්ට් එහෙමත් ගහලා තිබ්බා. කොහොම හරි අපි එහාට වෙන්න ගිහිල්ලා හොඳට වාඩි වෙලා හොඳට බුදුන් වැන්දා. හිතට නම් පුදුම විදියේ නිදහසක් දැනුණා. ඇත්තටම අපේ චූටි පුතත් නිදහසේ හිතේ හැටියට ඇවිත්තා. කුරුල්ලෝ එහෙම හිටපු හින්දා කුරුල්ලෝ බැලුවා. හරිම සතුටින් හිටියා එයා එහෙට මෙහෙට ඇවිද ඇවිද. චූටි බබාලත් හිටපු හින්දා කොහොම හරි බබාලත් එක්කත් යාළු වෙලා කතා කරලා එහෙම ඉතින් හරිම නිදහසේ හිටියා කොහොම හරි. මේ යන්නේ මං චූටි පුතාවත් එක්කගෙන. එයා හරි ආසාවෙන් එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියා. ඔන්න ඉතින් අපි පන්සල් ගිහින් ආවට පස්සේ එදා හවසම තිබ්බා මේ හස්බන්ඩ්ගේ තාත්තට බත් දන්සලක ඕපනින් එකකට ආරාධනාවක්. කොහොම හරි ඉතින් ඔන්න මමයි හස්බන්ඩ්ුයි ගියා තාත්තත් එක්ක එල්ලිලා. ඔය ඉතින් මේ ආරාධිතා මුත්තු ටික තමයි ඔය ඉන්නේ වාඩි වෙලා. කොහොම හරි 6ට පටන් ගන්නවා කියලා තිබුණා. 6:00 විතර වුණා. හරි පහන් පත්තු කරලා ඔන්න ඉතින් දන්සල පටන් ගන්නයි හදන්නේ.
ඊට පස්සේ ඔන්න කොහොම හරි ආරාධිත අමුත්ත ටිකම එකතු වෙලා දන්සල පටන් ගත්තා. කට්ටියට එන්න කියලා බත් බෙදන්න ගත්තා. මොයි හස්බන්ඩ්ත් ඉතින් පැත්තකින් හිටියා බලාගෙන මොකද වෙන්නේ කියලා. හරිම සතුටුයි ඇත්තට මේ වගේ දෙයකට සහභාගී වෙන්න ලැබිච්ච එක නම්. ගොඩාක් කට්ටිය හිටියා කොහොම හරි අපි එනකොටත් පොලිමේ කට්ටිය හවස 5 විතර ඉඳන්. ඔන්න ඉතින් මේ ඊළඟ දවසේ උදේ අපි කතා වෙලා හිටියේ නම් මහියංගනේ යමු කියලා. අපේ මේ බාප්පිගේ වෑන් එකෙන් මේ ට්‍රිප් එකක් යන් කියලා තමයි කතා වුණේ. කොහොම හරි බාප්පිට එන්න උන්නේ නැහැ. ඒ පොඩි නංගි එක්සෑම් ලියන හින්දා පුංචි අනිත් ලොකු නංගි අපේ මල්ලි තමයි මේ ඩ්‍රයිව් කරගෙන යන්නේ. අපි අන්තිමට ගියේ කොහෙද මේ වට්ටාරම පන්සලට. මම නම් දැනගෙන හිටියේ නෑ එහෙම එකක් ගැන. කොහොම හරි මේ හස්බන්ඩ්ගේ තාත්තා තමයි කිව්වේ පන්සල ගැන. අපිට ගොඩක් දුර යන්න වෙලාව නැති හින්දා අපි ළඟ පන්සලකට ගියා ඉතින්. කට්ටිය බැහැලා යනවා. කොහොම හරි ළමයි මේ වට්ටාරම් පන්සල කියන්නේ හස්බන්ඩ්ගේ තාත්තා තමයි කිව්වේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටි පන්සල කියලා තමයි කිව්වේ. මම ලොකු විස්තරයක් නම් දන්නේ නෑ හැබැයි. කොහොම හරි පන්සල නම් හරිම ලස්සනයි. ඔන්න ඉතින් අපි ඊළඟට ගියේ පොල්ගහවෙල පන්සලට. මහමෙවුනා අසපුවට ගියේ ළමයි. එදා මේ පොය දවසට පස්සේ දවසේ වුණත් ගොඩාක් සෙනග හිටියා. හරිම ලස්සනයි මේ පන්සල. මම නම් පළවෙනි වතාවට ගියේ. අපේ අම්මලා නම් ගිහින් තිබ්බා. මම නම් පළවෙනිම වතාවට ගියේ. හරිම ලස්සනයි. ඇත්තටම දැක්කමත් හිත නිවන තැනක්. හරිම ලස්සනයි. ඔන්න ඉතින් අපි කොහොම හරි මහමෙවුනා අසපුවේ හොඳට ඇවිද්දා. ඇවිදලා කරලා වටපිටාව හොඳට බලාගෙන අපි ඉතින් හවස් වෙලා ගෙදර ගියා. කොහොම හරි මේ ට්‍රිප් එක ගියේ මමයි මගේ අම්මයි තාත්තයි මල්ලි හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි හස්බන්ඩ්ුයි අපේ චූටි පප්පයි පුංචි ලොකු නංගි අපි කට්ටිය තමයි මේ ට්‍රිප් එක ගියේ. ඔන්න ඉතින් අපි ගනිපු ෆොටෝස් ටිකක් දාලා තියෙනවා. එහෙනම් ඉතින් අපි ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම බුදු සරණයි ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න. අපිව subscribe කරලා like කරලා තියාගන්න, share කරන්න. Thank you.